මට සතුටු වදින්න දුන්න නැත්නම් මං ගිනි තියා ගන්නවා. බෑ හැමදේම අපිව බය කරලා කරගන්නේ ලේස්තුනේ හුත්. අද මම තොට අනේ බුදු තාත්තේ. අයියෝ. අනේ තාත්තේ බයි. අනේ තාත්තේ තාත්තේ අයියෝ. අපි ගිහින් එන්නම් තාත්තේ. බුදු සරණයි නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්නවනේ ඉතින් තාත්තා මෙයාව ගෙදර නවත්ත ගන්න. ඔබට පිස්සුද බං අපිත් සතුටින් ඉන්න බෑ. කවුද ඔය මේ මගේ වාසනා කියන්නේ? මම දන්නේ නැහැ. මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ. අද උදේත් දාලා. මොකද බලන්න. මගේ වාසනා නෙමෙයි ඔය මේ මෙගා වාසනා. මේ ටිකට් එකේ අංකට ඇවිල්ලා තියෙන්නේ. ආ ඒක මිසක්. ඔල්ල මේ වරෙන් පොඩ්ඩක්. පුතේ මේ ලියුමක් ඇවිල්ලා තියෙනවා බැංකුවෙන්ද කොහොමද? මේක පොඩ්ඩක් කියවලා දීපන් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒකනේ තාත්තා කියන්නේ. තාත්තා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැහැ. ඉස්සරහට බස් එකවත් යන්න වෙන්නේ ඉංග්‍රීසි නැති. ඒ කාලේ ඉගෙනීම එච්චර උමනාවක් තිබුණේ නෑනේ පුතේ. දැන් මේ හැම රෙද්දටම ඉංග්‍රීසි ලැට් එකට යන්නත් ඉංග්‍රීසි ඕනනේ බං දැන්. ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැහැ. ඉංග්‍රීසි හැමදාම ඕන. තාත්තලාට උමනාවක් නැතිකම. උනන්දුවෙන් කැපවීමෙන් ආසාවෙන් ඉගෙන ගත්තා නම් අද හොම වෙන්නේ නැහැ. පේන්නේ නැහැ දැන්. ඉංග්‍රීසි වචනයක් කියා ගන්න බෑනේ. දැන් මේ කියවපන් පඩියනෝයි පොඩ්ඩක් බුරුළු දුන්න මෙන්න කරේ නගින්න. Krishna, this is incredible Hulk, Superman, Iron Man. This is very curious, this is very careful, and very proud of you, my son. And you give the payment of very sad Krishna, and the movement is government decisions, the petrol and diesel and the human rights company and the very beautiful. Thank you. මේක මේ තාත්තට බැංකුවෙන් ඉච්චුති කියලා ලෙවල තියෙන වෙලාවට වාරික ටික දාන්න. හැබැයි දීපෝ බල. කොටෙන්ද මේකට අහන්නේ. එම වාක්‍ය සිංහලට පරිවර්තනය කළ නොහැකි කරුණාකර නිවැරදි වචන උච්චාරණය කරන්න. ඔව් ඉංග්‍රීසි ගොරක නැව් පිටින් දඩමස් කරනා ශැගියා. ඉංග්‍රීසි පන්ති යනවායි කියලා මගේ සල්ලි විනාශ කර තෝ අද හවස් වෙනකොට ඉංග්‍රීසි වචන 10ක් පාඩම් කරලා මට කිව්වේ නැත්තම් තෝ අද ගෙදර 4 මායෙ මෙන්න දෙන්න බලාගනි. අරන් බලන්න තෝ. මදු කොල්ලා අර ඉන්නේ කාමරේ කොල්ලා මේ වරේ පොඩ්ඩක් බලා ඉංග්‍රීසි වචන 10ක් පාඩම් කරගත්තා නෑ ආ පාඩම් කරගත්තනේ මට කතා කරපන් ඔතේ ඉංග්‍රීසි come here. ඒක හරි උඹ දැන් මට කියපන් ආයෙ ගිහින් වෙලා පුටිය වාඩි වෙන්නේ කියලා Hello. come here. come here my god. come here ඒ සුද්ධ මොකෝ මේ උඹ හනිමූන් එකේ පැය ඉන්න උඹ ඵලයන් හනිමූන් එකට ඔබ කොහෙද මචං කාටවත් නොකියම යන්න හදන්නේ? මම මේ ගමෙන් යනවා මචං
මං ආයෙ කවදාවත් මේ ගමට එන්නේ නැහැ. උඹ හිතුවා වගේ උඹට සම්දුනේ වඳින්නත් හම්බුණානේ. මන් නැති පාළුව උඹට දැනෙන්න ගන්න නැහැ මචං. මං යනවා. අඩ ඔබ හිතන්න බා මට ඔබ අමතක වෙයි කියලා. පොඩි කාලේ නම් මං ආස කරපු හැමදේම මට දුන්නා. උඹට මතකද දවසක් උඹ පැන්සලක් ගෙනාවා. ඒක ගෙනල්ලා එක දවසයි. මං එල්ලපු ගමන් උඹ ඒක මට දුන්නා. දවසක් උඹ ටී-ෂර්ට් එක ගෙනාවා කහ පාට. ඒක උඹ එක දවසයි යන්නේ. මං ඒකට ආස කරපු උඹ ඒක මට දුන්නා. ඊට උඹ බයික් එකක් ගෙනාවා. උඹ එක දවසයි පැද්දේ. මං ඒකට ආස කරපු උඹට බයික් එක දුන්නා. උඹ ඒ දීපෝ කවදාවත් මං ඉල්ලුවෙත් නෑ. ඒ තයි මත ඔබ සතුන්ට ආදරය කරයි කියලා මට කිව්වේ නැත්තේ. ඔබට මට කියන්න තිබුණා. ඔබ මට හැමදේම දුන්නා වගේ මම ඔබට සතුට දෙනවා මත. ඔබ යන තරඟ සතුටෙත් එක්ක ඵලයක්. ගවෙන් මන ප්‍රශ්නවත් මම ඒව බලා ගන්න. උඹ කොහොමද දැනගත්තේ මම සඳුනේ ඊයාළුවේ කියලා? මේ වෙඩින් එක වෙලාවේ උඹලා දෙන්න කතා කරනවා මම ආගෙන හිටියේ මචං. උඹ වෙඩින් එන්න කලින් ඒක දැනගත්තා නම් උඹ සඳුනේ කසාද බැන්දියේ? ඔබ මට දීපු හැමදේම දවසක් පාවිච්චි කරලා මන් දුන්නේ. ඉතින් මං හිතන් හිටියේ දවසක් පාවිච්චි කරලා දෙන්න බා. මහත්තයා උදේටත් එනවා රැටත් එනවා. මොකෝ? කන්න මොනවාර හොයාගෙන ආවේ නෝන. මේ අවේලාවේ? උදේ ඉඳන් මොනවද කෑවේ නැහැ නෝන. ඒකයි ආවේ. තියනවනම් මොනවාරි කන්න දෙන්නකෝ. තෝට සෙරප්පු දෙකක්වත් නැහැ නේද? මගේ ගාව අයින් කරපු ඇඳුම් ටිකකුයි සෙරප්පු කුට්ටන් දෙක තුනකුයි තියෙනවා. දෙන්නද මං ඔයාට? හා නෝන. එන්නකෝ ඉස්සෙල්ලා ඇතුළට. ඇවිත් වාඩි වෙන්නකෝ. අම්මේ චුට්ටක් එන්නකෝ. මෙහෙ එන්නකෝ. බය වෙන්න එපා එන්න. ඇවිත් වාඩි වෙන්නකෝ. අනේ අම්මේ පොඩ්ඩක් එන්නකෝ. අනේ චුට්ටක් ඉන්න. මේකෙත් ඇඳුම් ටිකක් තියෙනවා. ඔයා එකත් බලලා අඳින්න. මේකත් ඔයා තියාගන්න. පරිස්සමෙන් යන්න එන. ඔයා පරිස්සමෙන් යන්න. සෙරප්පු දෙක ටික දවසක් යනකම් ඔයාට හුරු නෑනේ. ඔව්වනේ. සෙරප්පු දාලම නැද්ද කොහෙද? කකුල් දෙකට සෙරප්පු හුරු ඇත්තෙම නෑ. ඔව් අම්මයා. හලෝ ඔය බලාගෙන යකෝ යන්නේ තෝයක් පේන්නේ මගේ නම් හොඳට ඇස් පේනවා. ඔබතුමාගේ තමයි ඇස් පෙනීම අඩු මට පේන විදියට. ඔබ දන්නේ නැකෝ මම කවුද කියලා මම මේ වෙඩියට මිනි 4ක් මරලා තියෙන්නේ කොහොම නිකන් පස්සනිය වෙන්න එපා ගාන්න ඉද මං ගාන්න දන්නේ මං කවුද කියලා වෙච්චර කණ්ඩියෙක්ද? අයියයි ඔබ මට ගහන්නද පුළුවන් එකක් කරගන්න පෙට්ටි ගහනකො පෙට්ටි ගහන්න කෝ ඒක සමහත් මොකද ආවද පෙට්ටි ගහනවා නෑ මුදලාලිමු. හලෝ ඔය මොකෝ බං ඔය? ලබන පොයේ පන්සලේ බෑරක් තියෙනවනේ බං ඒකට වැදිනටුමක් තියෙනවා ඒක පුරුදු වෙන්න ගියා යන්න හොඳේ උර කතා කරගෙන ඉන්න වෙලාවත් තිබුණා නැහැ. ඉතින් හදිස්සියෙන්නේ මම හදිස්සියෙන් ඉන්න තනියම ගියායි. මේ ශීලාවට මොකද්ද බං දැවුනේ මම පුරොච්චර ගහන තරම් ඔබ කරු වැරද්ද මොකද්ද මම ඔන්න ගේ ඉස්සරහ පුටුවක් තියන් අඩට පාර දිහා බලන් කල්පනාවක් දාන් හිටියා. එතකොට මචං වාහනයක් ගියා එන වේගෙන්. ගෑනු කෙනෙක් කෑ ගන්න සද්දකුත් ඇහුණා. මං හිතුවේ පැහැරගෙන යනවා කියලා.
මොකෝ උඹටත් මේකම යන්න ඕන වෙලාද වාහන ඉස්සරහට පැනලා මැරෙන්න හදන්නේ අර පලාන් පිටට බෑන් දැන් ඔය හොඳට තියෙන අතපය කඩා ගන්න නැතුව ඔය වාහනේ ඉන්න කෙල්ල බස්සලා පාඩුවේ ඵලයන්. ඔබ කවුදට කෙල්ල බස්සන්නේ කියන්නේ මට අපේ නාම ඔබ කවුද ගන්න දියම් බලනවා මෙතන ළමයි හම්බෙන්න කලින් උන්නක තමයි උනේ. හොඳ වෙලාවට මට කතා කරේ නැත්තේ. මං ආනම් මාත් ගහන උතොට. ඉදිරිය වෙන්නේ.